හායි ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔය ඉන්නේ අපේ ගෙදර අපි හදන බලු පැටියා. එයා දැන් දවස් 3කට කලින් අපිව දාලා ගියා යන්නම ගියා. මේ ලෝකෙ කිසි කාටක් නැති කිසි කොන්දේසියක් නැති ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති ආදර කතා තියෙන මෙයාලා ගාව විතරමයි. ඒ විතරක් නෙවෙයි මේ හිත්වලට. ඉතින් එයා ගෙනල්ලා මාස 5ක් වගේ තමයි වෙන්නේ. මෙච්චර ඉක්මනට අපිව දාලා යයි කියලා හිතුවේ නෑ. දවසේම සෙල්ලම් කර කර හුරතල් වෙවි හිටිය විදිය මට හැම වෙලේම මතක් වෙනවා. මැවිලා පේනවා. සතුන්ට ආදරය කරන අය දන්නවා ඒ වේදනාව. ඉතින් අපේ නැති වුණ බව් පැටිය වෙනුවෙන් අපි පුංචි දානයක් ලෑස්ති කරා. ඉතින් මම කියන්නම් ඔයාලට මගේ බලු පැටියට මොකද වුනේ කියලා. අපේ පිංකි එකපාරටම කෑම කන එක අඩු වුණා. වමනේ යන්න පටන් ගත්තා. බඩ බුරුලෙන් යන්න පටන් ගත්තා. පළවෙනි දවසේ ඔහොමයි. දෙවෙනි දවසෙත් අමාරුවෙන්ම තමයි හිටියේ. එක බත් ඇටයක්වත් කෑවේ නෑ. තුන්වෙනි දවසේ බඩ බුරුලෙන් යන එක වැඩි වුණා. ඉතින් ඊට පස්සේ ආ නැති වුණා. එකපාරටම මාරු වෙලා නැති වුණා. ඉතින් මගේ බව්වට හැදිලා තියෙන්නේ පාවෝ කියන ලෙඩේ. ඉතින් මම ඔයාලට කියන්නම් මේ පාවෝ කියන්නේ මොකක්ද කියලා. පාවෝ කියන්නේ වෛරසයක් මගින් බෝවන ලෙඩක්. ආසාදිත සත්වයෙකුගේ මලපහ හෝ මලපහ මිශ්‍ර පරිසරයෙන් තමයි මේක බෝ වෙන්නේ. මේක හැදුනට පස්සේ පාචනය දුබුරු රෝස පාටට රතු පාටට තමයි දකින්න ලැබෙන්නේ. මේ ලෙඩේට වමනේ යනවා. රෝස පාටට වතුර වගේ තමයි යන්නේ. කෑම කන්න බැරි වෙනවා. පාවෝ කුඩා පැටවුන්ට වැඩි බලපෑමක් තියෙනවා. ඉතින් අපේ බලු පැටියත් මාස 4-5ක බලු පැටියෙ එන්නේ. ඒ නිසා තමයි බෙහෙත් කරත් හරි ගියේ නැහැ. ඉතින් අපි බලමු මේ පාවෝ රෝගය වළක්වා ගන්නේ කොහොමද කියලා. එන්නත් කරන්න පුළුවන්. එන්නත් කරනකොට ඔබේ පසු වෛද්‍යවරයා ඔබව ඒ ගැන දැනුවත් කරાવી. මීට අමතරව කරන්න පුළුවන් පාවෝ හැදුන බල්ලව වෙනම තියන්න ඕන. තව බලු පැටියව හොඳින් පිරිසිදු කරන්න ඕන. ඊට අමතරව සතාට හොඳ පෝෂණයක් ලබා දෙන්න ඕන. මානසික සෞඛ්‍යයෙන් තියන්න ඕන. ඉතින් මම දැන් කිව්වා පාවෝ කියන්නේ මොකද්ද? පාවෝ වල රෝග ලක්ෂණ, ඇතිවන ක්‍රම, වළක්වා ගන්නේ කොහොමද? බෝවන ක්‍රම, ඒ හැමදේම ගැන මම ඔයාලව දැනුවත් කරා. ඉතින් මුලදී මම මේ පාවෝ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මගේ බලු පැටියට හැදුනම තමයි මම මේ ගැන ගොඩක් දේවල් දැනගත්තේ. මට හිතුණා මේ ගැන ඔයාලා එක්ක බෙදා ගන්න. මොකද තවත් අහිංසක සත්තු බේර ගන්න ඕන නිසා. ඉතින් මේ ඉන්නේ මගේ අනිත් බලු පැටියා. නැති වුණ බලු පැටියයි මේ දෙන්නම එකම දවසේ තමයි ගෙනාවේ. එකම අම්මගේ බලු පැටව. ඉතින් ඊයේ දවසේම මෙයාගේ ඇඟ රස්නෙට තිබුණා. ඉතින් අපි කරේ ඊයේ හවස පසු වෛද්‍ය ළඟට එක්කන් ගියා. අපිට බයයි අර බලු පැටියගෙන් පාවෝ ලෙඩේ මෙයාට හැදිලාත් දන්නේ නැහනේ. ඒ නිසා තමයි අපි එක්කන් ගියේ. ඉතින් එක්කන් ගියාට පස්සේ කිව්වා හොඳටම උණ කියලා. ඒ වෙලාවේ නම් බලු පැටියට පාවෝ ලෙඩේ ඇඟට ඇතුල් වෙලා නැහැ කියලා තමයි ડોක්ටර් කිව්වේ. හැබැයි ඒ ලෙඩේ හැදෙන්න ඉඩ තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ ડોක්ටර් බලු පැටියට උණ නිසා බලු පැටියට බෙහෙත් විද්දා. බෙහෙත් 5ක්ද 6ක්ද විද්දා. විද්දලා මේ ෆාමසියෙන් ගන්න කියලා බෙහෙත් ටිකකුත් ලියලා දුන්නා. ඊයේ හවස තමයි අපි ගියේ. ඊට පස්සේ බෙහෙත් එහෙම අරගෙන ආවා. අද උදේ බලු පැටියට වමනේ ගියා. ඉතින් මම ડોක්ටර්ට කෝල් කරලා කිව්වා ડોක්ටර් වමනේ ගියා. එහෙම විස්තර මම කිව්වා. ડોක්ටර් කිව්වා අද හවස බල්ලව අරන් ඉන්නේ මේ බලු පැටියටත් පාවෝ කියන ලෙඩේ හැදිලායි තියෙන්නේ කියලා. ඉතින් දැන් හවසට අරන් යන්න ඕන බලු පැටියා. මම ගොඩක් බයෙන් ඉන්නේ. ඉතින් අද හවස මම අරන් යනවා බලු පැටියව පසු වෛද්‍ය ළඟට. මම මේ රෙකෝඩ් කරන වෙලාවේ හොඳටම වහිනවා. ඒකයි ඔයාලට මේ වහින සද්දය ඇහෙනවා ඇත්තේ. ඉතින් ඔයාලත් ඔයාගේ බල්ලට අවශ්‍ය කරන එන්නත් කලින්ම ලබා දෙන්න. මේ පාවෝ කියන ලෙඩේටත් කලින් බෙහෙත් විදින්න පුළුවන්. ආයෙමත් හැදෙන්නේ නැති වෙන්න. ඉතින් මම හිතනවා මේ ලෙඩේ ගැන ඔයාලා දැනුවත් වුණා කියලා. මම දන්න දේවල් තමයි මම ඔයාලත් එක්ක බෙදාගත්තේ. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. මේ ලෝකෙ කිසි කාටක් නැති කිසි කොන්දේසියක් නැති
ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති ආදර කතා තියෙන මෙයාලා ගාව විතරමයි. ඒ විතරක් නෙවෙයි මේ හිත්වලට